කියාර බබා මම නර්සරි දැම්මයි කියලා ගොඩක් අම්මලා අහනවා. ඉතින් එයාගේ වීඩියෝ එක දැකලා තමයි අම්මලා ගොඩක් කට්ටිය මගෙන් එයාගේ නර්සරි එක ගැන ගොඩක් විස්තර අහන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එන්න ඒ හින්දා තමයි මෙන්න මේ චූටි වීඩියෝ එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් හරියටම කිව්වොත් මම කියාරව නර්සරි නෙමෙයි දාලා තියෙන්නේ ප්ලේ ගෲප්. ටොඩ්ලර්ස් ප්ලේ ගෲප් එකකට තමයි එයාව දාලා තියෙන්නේ. ඉතින් අපේ ගේ ගාවම තියෙන අපිට ළඟම ප්ලේ ගෲප් එකට තමයි එයාව දාලා තියෙන්නේ. ඉතින් එතන අවුරුදු 2 ඉඳන් අවුරුදු 5 වෙනකන් දරුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් අපේ ගෙදර දැන් හරියටම මට විනාඩි 5ක දුරක් තමයි බබාව එක්කන් යන්න තියෙන්නේ. ඉතින් ඇයි කියාර මම මේ ප්ලේ ගෲප් එහෙම නැත්නම් මේ නර්සරි දැම්මේ කියලා මම ඔයාලට කිව්වොත් ඒකට එක හේතුවක් තියෙනවා. කියාරට තාම අවුරුදු 2යිනේ. ඉතින් එයා තමයි අපේ පවුලේ ඉන්න පුංචිම බබා. ඉතින් එයාට ගැළපෙන එයාත් එක්ක සෙල්ලම් කරන්න යාළුවෝ නෑදෑයෝ කවුරුත් අපේ මේ අවට නැහැ. ඉතින් පුංචි කාලේ අපිට නම් යාළුවෝ හිටියා, අහල පහල සෙල්ලම් කරන්න කට්ටිය හිටියා, නෑදෑයෝ හිටියා, ගොඩක් අය හිටියානේ. හැබැයි කියාරට එයාගේ වයසට ගැලපෙන්න කවුරුත් අපේ නෑදෑයවත් එයාට ආශ්‍රය කරන්න කවුරුත් නැහැ. ඉතින් එළියට ගියාම පුංචි දරුවෙක් දැක්කහම එයාගේ වයසේ දුවෙක් හරි පුතෙක් හරි දැක්කම ඇත්තටම කියාර හරි මාසයි. එයා මාර කැමති ගිහිල්ලා ළමයෝ බදා ගන්න, ඉඹින්න. එයා හරි කියාරේ. ඉතින් අපිට තේරුණා කියාරට එයාගේ වයසට ගැලපෙන, එයාගේ ඉමෝෂන්ස් බෙදා ගන්න, එයාගේ දේවල් ෂෙයා කරගන්න එයාට chance එක ලැබෙන්නේ නැහැ කියලා. හැමතිස්සෙම වැඩි හිටියොත් එක්ක හිටියට වැඩක් නැහැනේ. එයාලට ඒ පුංචි දරුවොත් එක්ක ගැලපෙන විදිහ, ඒ දේවල් ෂෙයා කරගන්න විදිහ පවා එයාලා දැනගන්න ඕනේ. ඉතින් අන්න ඒක හින්දා තමයි මම හිතුවේ බබාව මේ විදිහට ප්ලේ ගෲප් එකකට, එහෙම නැත්නම් නර්සරි එකක් තියෙන ප්ලේ ගෲප් එකකට දාන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මට ආපු ප්‍රශ්නේ තමයි මෙයාට තාම අවුරුදු 2යි. තාම චූටි. ඉතින් එයා නිදා ගන්න වෙලාවේ එයාව හැමදාම ප්ලේ ගෲප් එකයි යන්න උදේට නැගිටවන්න මට ඇත්තටම හරිම දුකයි. මොකද එයාලට තව ටික කාලෙකින් හරියට නර්සරි යන්න ඕනේ, ඉස්කෝලේ යන්න ඕනේ. ඊට පස්සේ දිගටම එයාලට උදේට නැගිටින්න ඕනේ. අන්න ඒක හින්දා මම තීරණය කළා එයාව හැමදාටම යවන්නේ නැතුව සතියකට දවස් 2ක් විතරක් මේ විදිහට ප්ලේ ගෲප් එකකට එක්කන් යනවා කියලා. ඉතින් මං කියවනේ අපේ නිවස ගාවම තියෙන අපිට ලේසියෙන්ම යන්න පුළුවන් ප්ලේ ගෲප් එකට තමයි මම එයාව දැම්මේ. ඉතින් හරියටම උදේ 9ට තමයි එතන එයාලගේ නර්සරිය ස්ටාර්ට් කරන්නේ. මම කියාර උදේ 8:00ට තමයි නැගිටවන්නේ. 8:00ට නැගිට්ටෝලා එයාව ටක් ගාලා ලෑස්ති කරලා එක්කයි යනවා. ඉතින් උදේ 9 ඉඳන් උදේ 11 වෙනකන් තමයි යායේ යාළුවොත් එක්ක ගත කරන්නේ. ඉතින් ඒ කාලේ පුරාවට මට බබාගේ ලොකු වෙනසක් තේරෙනවා. ඇත්තටම එයා තාම ගිහිල්ලා සතියක්වත් නැහැ. හැබැයි එයා ඒ යන්න කියන්නේ යාළුවොත් එක්ක ඉන්න හරිම කැමතියි. ඔයාලා විශ්වාස කරනවද? කියාරා එක දශමයක්වත් අඬන්නේ නැහැ. රැයට එයා කියනවා අම්මා නර්සරි යන් කියලා. මොකද සතියට දවස් 2ක් විතරයි මම කියාරව මේ විදිහට නර්සරි දාන්නේ. සතියේ දවස් 5ම නර්සරි තිබ්බට මම යාව හරියටම දවස් 2ක් විතරයි මේ විදිහට යවන්නේ. ඉතින් හරියටම ඔක්තෝබර් 1 වෙනිදා තමයි අපි මේ විදිහට කියාර බබාව එයාගේ අලුත් නර්සරි එකට අලුත් යාළුවොත් එක්ක ඉන්න දැම්මේ. ඉතින් එදා ලෝක ළමා දිනයනේ. ගොඩක් ඉවෙන්ට්ස් තිබ්බා. සින්දු කිව්වා, එයාලා සෙල්ලම් කරා, ගොඩක් ඉවෙන්ට්ස් තිබ්බා. ඉතින් ඒක තමයි එයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ලැබිච්ච දවස. එයා ඒ දවසෙත් හරිම ආසාවෙන් එතන හිටිය අනිත් චූටි බබාලත් එක්ක සෙල්ලම් කරලා හරිම විනෝදයෙන් හිටියා. ඉතින් ඊට පහුවෙන්ද මං එයාව දැම්මහම මං කිව්වා බබා අම්මා යනවා. ඔයා තනියෙන් ඉන්න ටීචර්ත් එක්ක ඔයා සෙල්ලම් කරන්න, අනිත් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න කිව්වම එයා හා කියලා මට උම් එකක් දීලා මට බායි කියලා අම්මට යන්න කිව්වා. ඉතින් එයා උදේ 9ට එතනට දාලා හවස උදේ 11ට මම ගිහිල්ලා එයාව ගත්තා. සතියට දවස් 2ක් පැය 2 ගානේ තමයි එයා එතන ඉන්නේ. ඉතින් මං කියවනේ මට එයාට එතනින් උගන්වන්න, ඒ කියන්නේ විෂය කරුණු උදාගන්න, ලොකු දේවල් ඉගෙන ගන්න, ප්‍රැක්ටිකල් දේවල් කරන්න ලොකු දෙයක් මං එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට අවශ්‍ය එකම දේ පුංචි දරුවොත් එක්ක එයාට සතුටින් ගත කරන්න එතන කාලයක් හම්බෙන එක. එතන ගිහිල්ලා එයාලා එතන ජාතික ගීය ගායනා කරනවා. ඊට පස්සේ කට්ටිය පොලිමට අරන් ඇවිල්ලා කෑම කනවා, අත හොදනවා, වාඩි වෙලා ඔක්කොම කෑම කනවා. ඉතින් අන්න ඒ ඩිසිප්ලින් එක ඊට අමතරව පුංචි යාළුවොත් එක්ක එයාගේ ටොයිස් බෙදා ගන්න, එයාගේ දේවල් ෂෙයා කරගන්න, පුංචි රණ්ඩු ඇති වුනහම එයාලා මේවා සෝට් කරගන්න, අන්න ඒ දේවල් බබාට උගන්වන්න තමයි ඇත්තටම මට අවශ්‍ය වුණේ. ඉතින් එයාට ගැළපෙන, එයාගේ වයසේ පුංචි දරුවොත් එක්ක එයාට ගැළපෙන විදිහට මේ කාලය ලබා දෙන්න තමයි මං එයාව මේ විදිහට දවස් 2ක් ප්ලේ ගෲප් එකට දාන්න බලාපොරොත්තු වුණේ. ඉතින් එයා දැන් මේ යන නර්සරි එකේ එයාට මේ විදිහට සතියට දවස් 2 ගාන ටික දවසක් ගිහිල්ලා ඊට පස්සේ මං එයාව දිගට මෙතනට දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අවුරුද්දක් විතර ඔය වගේ එයාට සතියට දවස් 2ක් චුට්ටක් ඔය විදිහට ඉන්න මම එයාට chance එක දෙනවා. මොකද මේ කාලේ මට වැඩියෙන් අත්‍යවශ්‍ය එයාට හොඳ නිින්දක් ලබා දෙන එක. ඉතින් අන්න ඒ හින්දා තමයි මම මේ විදිහට සතියකට දවස් 2ක් විතරක් එයාව ප්ලේ ගෲප් දාන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අනිත් හැම දවසකම එයා මගෙත් එක්ක තමයි, අපිත් එක්කම තමයි එයාගේ කාලය සම්පූර්ණයෙන්ම ගත කරන්නේ. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා කියාර බබා කැමැත්තෙන් ආසාවෙන් මේ
ප්ලේ ගෲප් යනවාද කියලා. ඔව් හරිම ආසාවෙන් තමයි යන්නේ. රැට නිදාගන්නෙත් එයා පහුවෙන්දර නර්සරි යනවා ධම්මි කියලා අහලා. රැට නිදාගද්දිත් එයා ටීචර්ට කෝල් කරන්න කියනවා. මොකද එයාට සමහර දවස්වලට රැටත් නර්සරි යන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න තමයි දැන් මට වෙලා තියෙන්නේ. ඊට කලින් සමහර විට 9-10 වෙනකන් නිදාගත්ත බබා දැන් සමහර විට උදේ 8ට නැගිටලා අම්මි නර්සරි යන් කියලා කියනවා නේද? ඔන්න ඕක තමයි ඉතින් කියාර බබාගේ නර්සරි ගමන ගැන මට කියන්න තියෙන්නේ. මම පුළුවන් තරම් කට්ටියට ෂෙයා කරගන්නම්. එයා ගිහිල්ලා මොනවද කරන්නේ? එයාගේ කොහොමද බිහේවියර්ස් චේන්ජ් වෙලා තියෙන්නේ? එයා කොයි වගේ ෂෝයි බබෙක් වෙලා තියෙනවද කියලා නේ? ඔව් බිහේවියර් ගොඩක් චේන්ජ් වෙලා. හොඳ වෙලා බබා. දවස් 3ට 4ට අපිට ඒකේ වෙනස තේරෙනවා. ඉතින් බලමු අපි චුට්ටක්වත් රිග්‍රෙට් කරන්නේ නැහැ. එයාව මේ වයසේදී මේ විදිහට අපි ආව ප්ලේ ගෲප් එකකට දැන් එක. එනවා තවත් විදියක් කරගෙන මට වෙන්න. බයි බයි.